සීලු දෙනාටම සුබ දවසක් වේවා. එක ගෙදරක සුපුන් කියලා ළමයෙක් හිටියා. එයාට තාත්තා අලුත් කුඩයක් ගෙනල්ලා දුන්නා. පහුවදා උදේව පුංචි සුපුන් අලුත් කුඩේ අරගෙන ඉස්කෝලේ ගියා. හරිම ලස්සන කුඩයක් කියලා ළමයි හැමෝම කිව්වා. එදා පාසලේ නිම වෙලා පුංචි සුපුන් එමි ගමන් සිටියා. ඒ අවස්ථාවේදී දාඩිය පෙරාගෙන අව්වේ සැරට උහුලා ගන්න බැරුව සිටියා. මං කොහමද අර සීයා දාඩිය පෙරාගෙන යද්දී යන්නේ කියා හිතුවා. සුපුන් හිතුවා ගුරුතුමී කියලා දුන්න පාඩම මතක් වුණා. අසරණ සරණ පාඩම. ඊට පස්සේ සුපුන් කිව්වා සීයේ ඔයා මගේ කුඩේ ගෙනියන්න. ඊට පස්සේ සීයා කිව්වා අනේ මගේ පුතේ 33 කෝටියක් දෙවි දේවතාවන්ගෙම පිහිටයි. ඔබ සුපුන් වගේ අසරණ අයට පිහිට වෙමු. සියලු දෙනාට තෙරුවන් සරණයි.